අපි දැන් ඇවිල්ලා ඉන්නේ 13 වෙනි chapter එකට. ඕගොල්ලෝ forex trading කරන්න කලින් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ keywords ටිකක්, වචන ටිකක් තියෙනවා. අපි බලමු ඒවා මොනවාද කියලා. පළවෙනි එක තමයි bid price එකයි ask price එකයි. ask price එක කියන්නේ අපි forex trading වල buy එකක් දානකොට ඒ buy එක වැටෙන price එක තමයි ask price එක කියලා කියන්නේ. bid price එක කියන්නේ අපි forex market එකේ sell එකක් දානකොට sell trade එකක් එහෙම නැත්නම් short trade එකක් ගන්නකොට දාන වැටෙන අගේ තමයි මේ bid price එක කියලා කියන්නේ. අපිට කියන්න පුළුවන් bid price එකට තව වචනයක් selling price. The bid price is the highest price a buyer is currently willing to pay for an asset. එතකොට ඔයා මොනා හරි දෙයක් විකුණනවා නම් හරිද? ඔයාගෙන් ගන්න බලන් ඉන්න අය ඔයාට දෙන උපරිම අගය තමයි මේ bid price එක. If you are selling, this is the price you will get. ඔයා මොනා හරි දෙයක් විකුණනවා නම් ඔයාට දැන් හම්බ වෙන ගාන තමයි මෙතන තියෙන්නේ. හරියට බැංකුවකින් අපි ඩොලර්ස් මාරු කරගන්න ගියපුවාම වෙන දෙයම තමයි අපි ඒ කට්ටියක තියෙනවා selling price, buying price කියලා. එතකොට ask price කියන්නේ the ask price is the lowest price a seller is currently willing to accept. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ buy කරන්න යනවා නම් seller හරිද? අපි ගත්තොත් මෙතනදී broker ඔයාට දෙන selling price එක තමයි ඔයා buy price එක. එහෙම නැත්නම් ask price එක විදියට ගන්නෙ. එතකොට ඔයාට මේ වෙලාවේ buy කරන්න ඕන නම් මේක තමයි ඔයාට ඒ currency pair එක ඒ currency එක buy කරන්න යන අගය. ඊළඟට spread එක. ඇයි මේ ask price එකයි bid price එකයි අතරේ වෙනසක් තියෙන්නේ? spread එක කියන්නේ the difference between the ask and the bid price. මේ ask price එකයි එහෙම නැත්නම් buying price එකයි selling price එකයි එහෙම නැත්නම් bid price එකයි අතර තියෙන වෙනස තමයි අපි මේ spread කියලා කියන්නේ. ඇයි මේ ස්ප්‍රෙඩ් එකක් තියෙන්න හේතුව? රීටේල් ට්‍රේඩර්ස්ලා වන අපි forex market එකට ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නේ නැහැ. අපි බ්‍රෝකර් කෙනෙක් යටතේ රෙජිස්ටර් වෙලා ඒ බ්‍රෝකර් දෙන ෆැසිලිටි එකත් එක්ක තමයි ඒගොල්ලෝ දෙන platform එක ඒගොල්ලෝ කනෙක්ට් කරන මේකත් එක්ක අපි ඒ කට්ටිය හරහා තමයි කනෙක්ට් වෙන්නේ. එතකොට ඒ කට්ටියට මේකෙන් ප්‍රොෆිට් එකක් තියෙන්න ඕනේ. එතකොට අපි මේකෙදී lost උනත් profit උනත් broker company එක එයාගේ spread එකෙන් එයාගේ profit එක අරගෙන ඉවරයි. ඉතින් ඔයා buy එකක් දැම්මත්, ඔයා sell එකක් දැම්මත්, ඔයා profit කරත්, ඔයා lost උනත් ඒගොල්ලෝ fixed price එකක් ඒගොල්ලන්ගේ profit එක විදිහට ගන්නවා. ඉතින් මේක තමයි spread එක කියන්නේ. broker කෙනෙක් තෝරගන්නකොට ඔයා විශේෂයෙන්ම බලන්න ඕන දෙයක් තමයි spread එක අඩු. සමහර කට්ටිය ස්ප්‍රෙඩ් එක අඩු කරලා කමිෂන් එක කපනවා. ඉතින් ඕගොල්ලෝ බලන්න ඕනේ කමිෂන් අඩුවෙන් කපන හෝ කමිෂන් කපන්න නැති ස්ප්‍රෙඩ් එක අඩුම. ඕගොල්ලෝ තව බලන්න ඕන දෙයක් තමයි සමහර අය ස්ප්‍රෙඩ් එක වැඩි කරලා කියනවා අපි කමිෂන් කපන්නේ නැහැ කියලා. හරි? එතකොට ඕගොල්ලෝ බලන්න ඕනේ කමිෂන් කපන කට්ටියගේ ස්ප්‍රෙඩ් එකයි කමිෂන් එකයි දෙකේ එකතුවට සමානයිද? ඕ විශාලයිද? අර කමිෂන් කපන්නේ නැති කට්ටියගේ ස්ප්‍රෙඩ් එක. ඉතින් ඕගොල්ලෝ තෝරගන්නකොට මේ ස්ප්‍රෙඩ් අඩු බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න. මම මෙතන එක්සැම්පල් එකක් දීලා තියෙනවා ස්ප්‍රෙඩ් එක මනින විදිහ. ස්ප්‍රෙඩ් එක බලන්නේ ask price එකෙන් bid price එක අඩු කරලා. එතකොට දැන් මම ට්‍රේඩ් කරනකොට British pound වල GBP USD currency pair එකේ මම ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙනවා bid and ask price එක. එතකොට ask price එක 1.354.2යි fractional pips 6යි points 6යි bid price එක 1.354.2යි 2යි. එතකොට මේක අඩු කරපුවාම මෙතන පේනවා ආන්සර් කියනවා 0.0004. ඉතින් අපි දන්නවා pip එක කියන්නේ දශම ස්ථාන 4කින් තමයි ගන්නෙ. එතකොට මෙතන ස්ප්‍රෙඩ් එක වෙලා තියෙන්නේ 0.4යි. එතකොට අඩුම ස්ප්‍රෙඩ් එකකින් තමයි GBP USD වල මේ වෙලාවේ තිබිලා තියෙන්නේ. ඉතින් මේ ස්ප්‍රෙඩ් එක අපි දන්නවා broker companies වල dealing desk broker, non dealing desk brokers ලා කියලා දෙවර්ගයක් ඉන්නවා.
ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර්ස්ලා ෆික්ස් ස්ප්‍රෙඩ් එකක් ඒ කට්ටියට තියාගන්න පුළුවන්. මොකද ඒ කට්ටියගේ ඉන් හවුස් chart එකක තමයි මාකට් එක තමයි ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ. එතකොට ෆික්ස් ස්ප්‍රෙඩ් එකක් තියෙන්න පුළුවන්. හැබැයි රියල් මාකට් එකේ ට්‍රේඩ් කරනකොට මේ ස්ප්‍රෙඩ් එක තව මීට වඩා අඩු වෙන්න පුළුවන් සහ මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක මාකට් එකේ වොලටිලිටි එක මත ඩිපෙන්ඩ් වෙන එකක්. රියල් ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් කරනකොට ස්ප්‍රෙඩ් එක අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට ගත්තොත් XAU USD ගත්තොත් උදේ වරුවේ ස්ප්‍රෙඩ් එක අඩුයි. හවස ගොඩක් වෙලාවට නිවුස් ටයිම් එකේදී ගොඩක් කට්ටිය ට්‍රේඩ්ස් කරනකොට මේ ස්ප්‍රෙඩ් එක ඈත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඊළඟට ස්වැප් එක ඕගොල්ලෝ එක දවසින් ට්‍රේඩ් එකක් ක්ලෝස් කරන්නේ නැත්නම් ඕගොල්ලෝ ඕවර්නයිට් එකක් ට්‍රේඩ් එකක් තියනවා නම් ඕගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි මේ ස්වැප් එක කියන්නේ මොකක්ද කියන එක. ඒක ඕගලන්ට එකතු වෙන සහ අඩු වෙන දෙයක්. A swap is an interest you either pay or receive for holding a trading position overnight. හරිද? අපි සම්පූර්ණ රාත්‍රියක් තිබ්බට පස්සේ ඒ කරන්සි පෙයා එක ඒක මම වෙනම chapter එකකින් කරන්නම්. ඒක වෙනම lesson එකක් swap එක කොහොමද හැදෙන්නේ කියන එක. දැනට ඔයගොල්ලෝ හිතේ තියාගන්න අපි රැයක් තිබ්බොත් අපි දාන buy එක හෝ සෙල් එක අනුව ඕගලන්ට ස්වැප් එක එකතු වෙනවා සහ ස්වැප් එක අඩු වෙනවා. එක්සාම්පල් එකක් විදිහට ගෝල්ඩ් කරන්සි පෙයා එක ගත්තොත් XAU USD ගත්තොත් ඕගොල්ලෝ සෙල් එකක් දැම්මොත් ඕගලන්ට ස්වැප් එක ඇඩ් වෙනවා. පොලියක් වගේ ඕගලන්ට ස්වැප් එක එකතු වෙනවා. ඕගොල්ලෝ බයි එකක් දැම්මොත් ඕගලන්ගෙන් ඉන්ට්‍රෙස්ට් එකක් කැපෙනවා. ඒ වගේ හැම කරන්සි පෙයා එකකම ඩිරෙක්ෂන් එකට කැපෙන විදිය තියෙනවා. අපි වෙන chapter එකකින් මම වෙනම පාඩමක් කරනවා swap එක කොහොමද කැපෙන්නේ කියන එක. ඒක ටිකක් දිග පාඩමක් හින්දා ඒකෙදි ඕගලන්ට බලා ගන්න පුළුවන් කොහොමද ඔයා ට්‍රේඩ් කරන currency pair එකේ swap එක කැපෙන්නේ කියලා. එතකොට මේක නිකන් කැපෙන එකක් නෙමෙයි. You are trading one currency against other. currency දෙකක් අතර ඔයා ට්‍රේඩ් කරනකොට each currency has its own interest rate. හැම currency එකකටම තියෙනවා ඒ රටේ සෙන්ට්‍රල් බැංක් එකෙන් ගෙවන ඉන්ට්‍රස්ට් රේට් එකක්. හරිද? ඕගොල්ලෝ බයි කරනකොට හරි සෙල් කරනකොට හරි ඉන්ට්‍රස්ට් රේට් එකක් පොලියක් ගෙවනවා. හරිද? ගෙවනවා සහ ඕගොල්ලන්ගෙන් පොලියක් අය කරගන්නවා. ඒ රේට් එක අනුව තමයි බ්‍රෝකර් කම්පැනි ස්වැප් එක කපන්නේ. මොකද ඒක ඒ බැංකුව අතරට යවන්න ඕනේ දෙයක්. If you buy a currency with higher interest rate and sell one with the lower rate, you may earn positive swap. Hari? If you do the opposite, you may pay negative swap. Hari? අපි higher interest rate එකකට තියෙන එකකට currency එකක් තියෙනවා නම් higher interest rate එකක්. හරිද? අපි ඒක sell කරනවා නම් one with the lower rate එකක් එක්ක තියෙන එකක අපිට swap එක එකතු වෙනවා. හරිද? අපි ඒකේ අනිත් පැත්ත කරොත් එහෙම low interest rate එකක් අපි sell කරලා high interest rate එකක් අපි buy කරලා තියනවා නම් අපෙන් swap එක කැපෙනවා. simple. ඔය දේ මම මේක වෙනම chapter එකකින් කරන්නම් swap එක කැපෙන එක. ඊළඟ එක තමයි leverage. ඕගොල්ලෝ trade කරනකොට අපි වගේ retail tradersලා හරිද ලංකාව වගේ $20න් 30න් $100න් 200න් trade කරන්න හදන අපිට මේ forex market කියන big market එකේ අපිට trade කරන්න හරි අමාරුයි. හරිද? loss වෙන්න තියෙන ප්‍රතිශතය ගොඩක් වැඩි. එතකොට broker companies දීලා තියෙනවා leverage එකක්. අපි invest කරන මුදල විශාල කරලා දෙනවා. හරි? Control the large position with a small amount of your own money. මේක තියෙනවා එකට එක කියන්නේ ඔයා ආයෝජනය කරන්නේ $1000යි නම් ඔයාට trades දාන්න පුළුවන් $1000ක විතරයි. එකට 50 leverage එක තියෙන්නේ ඔයා ඉන්වෙස්ට් කරන්නේ $1000යි නම් ඔයාට $50000ක trades දාන්න පුළුවන්. එකට 500යි කියන්නේ ඔයා $1000ක trade ඉන්වෙස්ට් කරනවා නම් ඔයාට $500,000ක trades දාන්න පුළුවන්. එකට ලංකාවේ අපිට එකට 500 එකට 1000 කියන leverage වලට access දීලා තියෙනවා broker company. සාමාන්‍ය Europe companies වලට එකට 30 වගේ තමයි දෙන්නේ. AI කියලාත් මම කියන්න. එතකොට එකට 1000 leverage එක තියනවා කියන්නේ
ඔයාට ඩොලර් එකක් තියෙනවා නම් ඔයාට ඩොලර් 1000ක ට්‍රේඩ්ස් දාන්න පුළුවන්. ඔයාට ඩොලර් 1000ක් තියෙනවා නම් ඔයාට ඩොලර් ලක්ෂ 10ක ට්‍රේඩ්ස් දාන්න පුළුවන්. ඩොලර් මිලියන එක ට්‍රේඩ්ස් දාන්න පුළුවන්. එතකොට මේ ලෙවරේජ් එක ගන්න එක රිස්ක් එකක් තියනවද? එහෙම නැත්නම් අපිට බෙනිෆිට් එකක් තියනවද? ලෙවරේජ් එකක් අපි ගන්න එක, හයි ලෙවරේජ් එකක් ගන්න එක අපිට බෙනිෆිට් එකක් වගේම හයි රිස්ක් එකක් තියෙනවා. ඒකට හේතුව තමයි හයි ලෙවරේජ් එකක් අරගෙන අපි ට්‍රේඩ් කරනකොට හයි ප්‍රොෆිට් එකක් ගේන් කරනවා වගේම අපි ලොස් පැත්තට ගියොත් අපේ account එක wash වෙන්න තියෙන percentage එක ගොඩක් වැඩි. ඒකින්ද අපේ කැපිටල් එක වැඩි වෙන්න අපි කරන්න ඕනේ ලෙවරේජ් එක අඩු කරගෙන යන්න ඕනේ. ඉතින් බ්‍රෝකර් කම්පැනිස් වල දැන් CPT ගත්තොත් එහෙම CPT එකේ ඔටෝමැටිකලි ඩොලර් 1000ක් තියෙනවා නම් එකට 1000 ලෙවරේජ් එකේ ගිය හැකි 1000 එක්සීඩ් වෙච්ච එක මම ඉක්විටි එක ඒ කට්ටිය ලෙවරේජ් එක අඩු කරනවා රිස්ක් එක අඩු කරන්න. එතකොට එකට 500 ගේනවා අර පැත්තෙන් අපිට රිස්ක් එක අඩු වෙනවා ලෙවරේජ් රිස්ක් එක ලොස් වෙන්න තියෙන ප්‍රතිශතය අඩුයි. ඊට පස්සේ තව වැඩි ගාණක් ගියපුවාම ලෙවරේජ් එක තව අඩු කරනවා. එතකොට අපිට තියෙන රිස්ක් එක ගොඩක් අඩු වෙනවා ලෙවරේජ් අඩු කරගෙන යද්දි. පුළුවන් තරම් අපිට පොඩි කැපිටල් එකක් තියෙන්නේ එහෙනම් අපිට එකට 1000 ලෙවරේජ් එක ගියාට කමක් නැහැ. අපේ කැපිටල් එක වැඩි වෙන්න අපි ලෙවරේජ් එක අඩු කරගන්න ඕනේ. බැලන්ස් එක කියන්නේ දැන් ඕගොල්ලෝ MT5 platform එක ගත්තොත් ඒකේ tool box එකේ trade කියන පැත්තට ගියොත් එහෙම ඕගලන්ට පෙන්වන දෙයක් තමයි balance equity margin. ඒකට මේකේ balance එක කියන්නේ account value excluding any open trades. හරිද? ඔයා දැන්ට ට්‍රේඩ්ස් ඕපන් කරලා තියෙනවා නම් ඒවැ ලොස් එක හරි ප්‍රොෆිට් එක හරි ගණන් ගන්න නැතුව ඒවා අතහැරලා දාලා ඔයාගේ account එකේ දැන් කොච්චර පෙන්නනවද කියන එක තමයි balance එක කියලා කියන්නේ. ඔයා ඩොලර් 1000ක් ඩිපොසිට් කරා නම් ඔයාගේ balance එක ඩොලර් 1000යි. හරි? ඔයා ඩොලර් 200ක ප්‍රොෆිට් එකක් එක ට්‍රේඩ් එකකින් දාලා ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් කරොත් ඒ ට්‍රේඩ් එක ක්ලෝස් කරපු වෙලාවේ ඉඳන් ඔයාගේ අලුත් බැලන්ස් එක වෙනවා ඩොලර් 1200ක්. ඊළඟ එක ඉක්විටි එක. ඕගොල්ලෝ ගොඩක්ම කන්සර්න් කරන්න ඕනේ. ඕගොල්ලෝ ගොඩක්ම අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි මේ ඉක්විටි එක කියන එක. This is the real time account value. ඔයාගේ දැන් තියෙන ඇත්තම value එක තමයි මේ ඉක්විටි එක කියලා කියන්නේ. ඒක ඔයා දැන් ඕපන් කරලා තියෙන ට්‍රේඩ්ස් වල ප්‍රොෆිට් එක හෝ ලොස් එකත් එක්ක අඩු වෙලා හරි එකතු වෙලා හරි හැදෙන එක තමයි මේ ඉක්විටි එක කියලා කියන්නේ. උදාහරණයක් ඔයාගේ account balance එක තියෙනවා දැන් 1000යි. හරි? account balance එක තියෙනවා 1000යි. ඔයා ඕපන් කරලා තියෙන ට්‍රේඩ් එකක් ඒ ට්‍රේඩ් වල ලොස් එක පෙන්වනවා ඩොලර් 100ක්. එහෙනම් ඔයාගේ දැන් තියෙන දැන් ට්‍රේඩ්ස් එක ඔක්කොම ක්ලෝස් කරොත් ඔයාගේ කරන්ට් බැලන්ස් එක වෙන්නේ ඩොලර් 900යි. ඒ කියන්නේ ඉක්විටි එක ඩොලර් 900යි. ට්‍රේඩ් ක්ලෝස් කරනකම් ඔයාගේ ඩොලර් 900යි ට්‍රේඩ් ක්ලෝස් කරපු ගමන් ඉක්විටි එක ඩොලර් 900ට එනවා. ඊළඟ එක margin. Margin is the amount of money locked by your broker to keep your position open. හරි අපි ට්‍රේඩ් එකක් දානකොට ඒ ට්‍රේඩ් එකට කැපෙන වැලියු එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි gold එක ගත්තොත් XAU USD ගත්තොත් දැන් යනවා 3400ක්. ඔයා 0.01 ට්‍රේඩ් එකක් 1000 leverage කියන එකෙන් දාගෙන ගියොත් ඔයාට ඒ ට්‍රේඩ් එක දාන්න යන වැලියු එක තමයි ඩොලර් 3.40 ඩොලර් 3.40ක් ඔයාට යනවා. ඒක තමයි මාජින් එක. එතකොට ඒ වගේ ට්‍රේඩ්ස් කීයක් දාලා තියෙනවද? ඒ ට්‍රේඩ්ස් ගන්න තමයි මාජින් එක තියෙන්නේ. එක්සැම්පල් එක තියෙනවා ට්‍රේඩ් සයිස් එක. ට්‍රේඩ් එකේ සයිස් එක ඩොලර් 10000යි. ඔයා ඩොලර් 10000ක ට්‍රේඩ් එකක් දාලා තියෙනවා. ඔයා ට්‍රේඩ් එක දාලා තියෙන්නේ 1000 ලෙවරේජ් එකේ නම් හරිද? ඒක බෙදන්න ඕනේ. ඔයා දාලා තියෙන ට්‍රේඩ් සයිස් එක 1000යි නම් ලෙවරේජ් එක 1000යි නම් ඔයා ඩොලර් 10ක ට්‍රේඩ් එකක් දැන් දාලා තියෙන්නේ. එතකොට මාජින් එක කියන්නේ මේක ලොක් කරගෙන තියෙන. ඔයාට ඔයාගේ account එකේ ඩොලර් 3000ක් තියෙනවා නම් ඔයාට මේ ඩොලර් 1000 ඒ ට්‍රේඩ් එක ක්ලෝස් කරනකම් හම්බ වෙන්නේ නැහැ. ට්‍රේඩ් එක ක්ලෝස් කරද්දී ආපහු ඔයාට ප්‍රොෆිට් එකත් එක්ක ඒක හම්බ වෙනවා. ඊළඟට take profit. Take profit is a preset price level where you trade with automatically close to lock in profit. ඔයා ට්‍රේඩර් කෙනෙක් නම් හරිද?
ඔයා take profit එකක් දාන්න ඕනේ. හරිද? ඔයා trade කරනකොට ඔයා සෑහීමකටපත් වෙන්න ඕනේ. මට මේ ගාණෙන් ඇති. හරිද? මට මීට වඩා අවශ්‍ය නැහැ. හරිද? ඒක trading psychology වලට බලපාන එක කරුණක්. take profit එකක් ඔයා කියන්න ඕනේ. when price reach this level close my trades and give me the profit. ඔයා set කරලා තියනවා මට මම මෙතන buy එකක් දැම්මා මේ price එක මෙතනට ආපුවම මේක විකුණලා මගේ profit එක මට දෙන්න. එතකොට ඔයා trade එකක් දාලා trade එකක් close කරන්න බලන් ඉන්න අවශ්‍ය නැහැ. ඔයාට වෙන වැඩක් කරන්න පුළුවන්. වෙන ඕනම දෙයක් කරන්න පුළුවන්. example එකක් තියෙනවා you buy euro USD at 1.1000. ඔයා 1.7000න් යූරෝ එකක් buy කරලා තියෙනවා. ඔයා take profit එක තියලා තියෙනවා. take TP line එක ගෙනිහිල්ලා තියෙනවා 1.1050ට. එතකොට pip 50ක් ඔයා තියලා take profit එක. එතකොට automatically trade එක close වෙනවා. ඔයාගේ price එක ඔයා දාපු price එක ඔයා trade එකක් දාලා price එක 1.1050ට ගියොත් එතනින් profit වෙලා $50ට ඔයා දාලා තියෙන lot size එකේ එකත් එක්ක profit එක calculate කරලා ඔයාගේ balance එකට එකතු වෙනවා. Stop loss. Stop loss is a preset price level where your trade will automatically close to limit your loss. හරි? මේ stop loss කියන එක තියෙන්නේ ඔයාගේ loss එක manage කරන්න. හරිද? ඔයා කොච්චර loss එකක් account balance එකෙන් යනවද කියන එක. මේක risk manage පැත්තට use කරන එකක්. හැබැයි මම practically stop loss දාන්නේ නැහැ. ඒකට reason එකක් තියෙනවා. ගොඩක් market එක මේ stop loss hunting කියලා තියෙනවා. හරිද? stop loss hunting එකක් වෙලා තමයි market එක යන direction එකට යන්නේ. ඒ කියන්නේ ඔයා හිතන්න market එක මොකක් හරි fundamental news එකක් හින්දා market එක ඉහළට යන්න තියෙනවා නම් ඉහළට යන්න කලින් මේ forex market එකට පෙන්නනවා කොච්චර කට්ටිය stop loss කොයි points වලින් දාලා තියෙනවද කියලා. ඉස්සෙල්ලා කරන්නේ stop loss hunt එකක් ගිහිලා තමයි direction එක පැත්තට move වෙන්නේ. ඒක තමයි forex වල ඇත්ත කතාව. ඉතින් අපි stop loss එකක් දාලා තිබ්බේ නැත්තම් forex market එකට අඳුර ගන්න බෑ. අපිට මෙයාව මෙතනින් loss කරන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් broker companies ගොඩක් institutions කියනවා stop loss දදා trade කරන්න කියලා. මොකද ඒ කට්ටියට ලේසි stop loss hunt කරන්න. හරි? ඕගොල්ලෝ stop loss දදා trade කරනවා නම් ඕගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ stop loss hunting කතන්දරේ. මම risk management කරන්නේ stop loss වලින් නෙමෙයි. මම කරන්නේ capital එක වැඩි කරගෙන risk එක volume එක trade volume එක trade size එක අඩු කරගෙන මම trade කරන්නේ. එතකොට risk එක control වෙනවා. ඒක අපි ඉස්සරහට ඉගෙන ගමු. අනිත් එක slippage එක. Slippage කියන්නේ slippage happen when your trade execute at a different price than you expected. ඒ කියන්නේ ඔයා trade එකක් දාලා තියෙනවා. එතනින් නෙමෙයි trade එක close වෙන්නේ. open වෙන්නේ වෙන තැනකින්. හරිද? ඕගොල්ලන්ට ඒක market එකේ දකින්න පුළුවන් දෙයක්. මම slippage එක use කරනවා profit පැත්තට. මම මේක දැන් ඊළඟට පෙන්නන්නම්. ඇයි මෙහෙම slippage එකක් forex market එකේ හැදෙන්නේ? It usually occurs during high volatility. හරි? ගොඩක් කට්ටිය මේ time එකේ especially මේක වෙනවා news time එකේදී news එකක් release වෙනකොට ඒ news එක release වෙන ඒ news එක බලපානවා නම් ඒ currency pair එකට ගොඩක් කට්ටිය මේ currency pair එකේ trade කරන්න එනවා. එතකොට ගොඩක් කට්ටිය buy දානවා sell දානවා. ගොඩක් කට්ටිය මේ currency pair එකට engage වෙනකොට ඒකේ volatility එක වැඩි වෙනවා. හරිද? ගොඩක් කට්ටිය buy කරනවා sell කරනවා. ඒ volatility එක වැඩි හින්දා හරිද news time එකේ ගොඩාක් buy දානකොට slippage වෙලා එකපාරට ඔයගලන්ට පේනවා ඇති market එක පටන් ගන්නෙ ගොඩක් උඩකින් හරි පල්ලෙහාකින් හරි. ඒ වගේම තමයි low liquidity. හරිද? එකක් liquidity එක අඩු වෙනවා. ඒ කියන්නේ විකුණ ගන්න ඉක්මනට buy කරන්න හෝ ඉක්මනට sell කරන්න
බැරි වෙනවා මේ high volatility එකත්. ඒ කියන්නේ මේ currency pair එකට buy දාන්න කට්ටිය වැඩි, buy කරන්න කට්ටිය වැඩි නම් sell දාන්න කට්ටිය වැඩි නම් ඒ එන පිළිවෙලට තමයි first in first out. ඒ පිළිවෙලට තමයි එන්නේ. ඉතින් ඔයාට කලින් කවුරු හරි trades දාලා තියෙනවා නම් ඉස්සෙල්ලා එයාගේ එක execute වෙලා තමයි ඔයාගේ එක එන්නේ. ඉතින් මේ low liquidity එක අපිට control කරන්න පුළුවන් speed එක. හරිද? transaction speed එක තියෙන high speed transaction speed එකක් තියෙන broker කෙනෙක් එක්ක අපි trade කරන්න ගියොත් මේ slippage එක අඩු කරගන්න පුළුවන්. හරි. එතකොට හොඳ internet connection එකක් සහ broker ගේ transaction speed එක වැඩි වෙන්න ඕනේ මේ slippage එක අඩු කරගන්න. එතකොට news event හරිද? news එකක් release වෙන time එක මේකට බලපානවා. ඒ වගේම තමයි fast market movement. එතකොට මාකට් එක ඉක්මනට move වෙනවා නම් මේ slippage ඇති වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් වෙනවා. සිකුරාදා මාකට් එක close වෙලා ඉරිදා මාකට් එක open වෙද්දි මේ slippage එක ලොකුවට බලපානවා. මොකද සෙනසුරාදා ඉරිදා තියෙන දේවල් ඒ currency එකට බලපානවා. හරිද? ඊයේ පෙරේදා ඒ කියන්නේ 2025 ජූනි 14-15 සෙනසුරාදා ඉරිදා ඉරානය සහ ඊශ්‍රායලය ලොකුවට සටන් තිබ්බා. එතකොට සිකුරාදා වෙද්දි සාමාන්‍ය ඊශ්‍රායල් ප්‍රහාර කරා ඉරානයට. හරිද? ඔතනින් තමයි පටන් ගත්තේ. ඉතින් මම සහ මගේ ටීම් එකට මම කිව්වා ඔන්න යුද්ධ පටන් ගත්තා. මේක බලපානවා UK or USD Brent oil crude oil UK or USD US or USD Brent oil crude oil වලට මේක බලපානවා ලොකුවට gold වලටත් බලපානවා. ඒක හින්දා buy දාලා තියාගන්න අනිවාර්යෙන් price වැඩි වෙනවා. හරිද? අපි බලමු කොහොමද slippage එක වුනේ සහ ඒකේ profit එක. ඕගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ gold එක එකපාරට උඩකින් පටන් ගත්තේ. මෙතනින් පටන් ගන්න ඕනේ price එක. මෙතනින් පටන් ගන්න ඕනේ price එක පටන් ගත්තේ උඩින්. මෙතනින් පටන් ගන්න තමයි. එතකොට මෙතන ඉඳන් මෙතනට points 1821 ඒ කියන්නේ pips 182ක් උඩින් පටන් ගත්තේ. එතකොට දාලා තිබ්බ trades මගේ ලොකුවට profit වුණා මේ තැන්වලදී. ඉතින් මම gold වල දාලා තිබ්බේ එකයි මෙන්න මෙතන UKO ගොඩක්ම gold වලට වඩා මේක බලපෑවේ oil වලට UKO USD USO USD. හරි ඔයගලන්ට පේනවා ඇති මේකේ මෙතන pips 243ක slippage එකක් තියෙනවා. කියන්නේ මෙතන ඉඳන් මෙතනින් පටන් අරන් තියෙන. මොකද මේක බලපාන්න හේතුව සෙනසුරාදා තිබ්බ ගැටුම් එක්ක oil වලට ඒක සෑහෙන ඉෆෙක්ට් වුණා. උඩට ගිහිලා දැන් පල්ලයට හිමීට මේ තියෙන slippage මෙතන තියෙන correction මෙතන තියෙන gap එක ආයෙ fill කරන්න ආපහු market එක පල්ලයට බැස්සා. හරිද? බැස්සට මේක ආපහු market එක උඩට යනවා. ඉතින් ඒකෙන් මට profit වුණා. හරිද? ඩොලර් 33.66ක් 0.01න් ට්‍රේඩ් එකක් දාලා මේ ස්ලිපේජ් එක මම බෙනිෆිට් එකක් විදිහට කරගත්තා. එතකොට ටේක් ප්‍රොෆිට් එක තියලා තිබ්බේ ඊට වඩා අඩු ගාණකින් ඩොලර් 20කින් විතර. මේ ස්ලිපේජ් එකත් එක්ක ඩොලර් 20කින් ටේක් ප්‍රොෆිට් තියලා තිබ්බ එක හරිද? ඩොලර් 20 ගාණකින් ටේක් ප්‍රොෆිට් එක තියලා තිබ්බ එක උඩට ගිහිල්ලා මාකට් එක උඩට ලිස්සලා ගියපු හින්දා හරිද ඩොලර් 33කින් ඒක ප්‍රොෆිට් වුණා. එතකොට ඕක ඒකයි ගොඩක් කට්ටිය මාකට් ඒ කියන්නේ නිවුස් එකක් රිලීස් වෙන ටයිම් එකට ට්‍රේඩ් දාන්න එපා කියන්නේ ඒකයි. මේ ස්ලිපේජ් ඇති වෙන්න පුළුවන් නිවුස් ටයිම් එකේ හයි වොලටිලිටි එකක් තියෙන වෙලාවේ මාකට් එක ෆාස්ට් මූව් වෙන වෙලාවේ ස්ලිපේජ් ඇති වෙන්න පුළුවන්. දාපු ප්‍රයිස් එකට වඩා වෙන තැනකින් ප්‍රයිස් එක ඕපන් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ට්‍රේඩ් එකක් දානවා නම් නිවුස් එකට විනාඩියකට කලින්වත් ට්‍රේඩ් එකක් දාලා තියන්න හරි පැත්ත ඩිසයිඩ් කරලා. හරි. දැනට ඔය කීවර්ඩ්ස් ටික ඇති. තව ඉගෙන ගන්න ගොඩක් කීවර්ඩ්ස් තියෙනවා, ගොඩක් වචන තියෙනවා මේ forex market එකේ.
අපිට දැනට බේසික් ලෙවල් එකට ඔය වචන ටික ඇති. ඉතින් කාට හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ලෙසන් එක ගැන මේ ලෙසන් එකයි ලෙසන් එකෙන් කොටස පළවෙනි 13 වෙනි පාඩමද ඒක දාලා ඔයගලන්ට පුළුවන් මෙන්න මේ කොටස මට තේරුන්නේ නැහැ කියලා කියන්න. එහෙනම් අපි නැවත හමු වෙමු ඊළඟ chapter එකෙන්.